අපි කෙනෙක්ව විශ්වාස කරන්නේ ඇයි? ඒ කෙනා අපිට දෙන වචනය නිසා. හැබැයි ඒ වචනය නිකම්ම හුළඟ යන එකක් වුණොත් අන්න එතනදි තමයි ජීවිත කඩාගෙන වැටෙන්න පටන් ගන්නෙ. අද පොඩ්කාස්ට් එකෙන් මම කතා කරන්නේ ඒ ගැන. ඉටු කරන්න බැරි නම් පොරොන්දු දෙන්න එපා. එහෙනම් වෙනද වගේම අද ආදරෙන් පිළිගන්නවා The Art of Living podcast series එකට මගේ ආදරණීය යාළුවෝ හැමෝම. පොරොන්දුවක් කියන්නේ නිකම්ම වචන ටිකක් නෙවෙයි. ඒක තව මිනිස්සෙක්ගේ බලාපොරොත්තුවක්, සැලැස්මක්. සමහර විට මුළු අනාගතයක්ම වෙන්න පුළුවන්. අද සමාජයේ අපි ගොඩක් දෙනෙක් මුහුණ දෙන ලොකුම ප්‍රශ්නය තමයි තව කෙනෙක් දෙන පොරොන්දුවක් මත තමන්ගේ ජීවිතේ සැලසුම් හදාගන්න එක. අපි හිතනවා ඒ මිනිස්සයයි වචනේ දුන්නේ හදවතින්මයි කියලා. අවංකවමයි කියලා. ඒ නිසාම අපිට තියෙන වෙනත් විකල්ප, වෙනත් අවස්ථාවන් පවා මගහැරගෙන අපි ඒ පොරොන්දුව මතම යැපෙනවා. හැබැයි අන්තිම මොහොතේ ඒ පොරොන්දුව කැඩෙනකොට ඒක දුන්න කෙනාට ඒක නිකම්ම වැරදුණු වචනයක් හෝ කරන්න බැරි වුණු දෙයක් විතරක් වෙනකොට ඒ වචනේ විශ්වාස කරපු මනුස්සයා මුළු ජීවිතේම වන්දි ගෙවනවා. ඒ වචනේ විශ්වාස කරපු මනුස්සයා අගාධයකට වැටෙන්නේ ඒ මනුස්සයාට තිබුණු අනිත් හැම අවස්ථාවක්ම අර විශ්වාසය නිසා හිමි කරගත්ත නිසායි. ඇයි මිනිස්සු මෙහෙම කරන්නේ? ගොඩක් වෙලාවට ඒ මොහොතේ තියෙන ලේසියට එහෙම නැත්නම් ලකුණු දාගන්න මම උග කරලා දෙන්නම් කියනවා. හැබැයි මතක තියාගන්න ඔබේ පිළිතුර තව කෙනෙකුගේ ජීවිතය වෙන්න පුළුවන්. ඔබට අමතක වුණත් අනෙත් පාර්ශවය එය මත තමන්ගේ ජීවිතයේ ඉදිරි සැලසුම් ගොඩනගනවා වෙන්න පුළුවන්. බැරි දෙයට බැහැ කියන එක පොරු පොරොන්දුවක් දීලා පස්සේ මගහරිනවට වැඩිය 10 වාරයක් උතුම්. සමහර වෙලාවට අපිට පොරොන්දු දෙන අය ඒ වෙලාවට එක කියන්නේ හරිම අවංක විදිහට වෙන්න පුළුවන්. මම මේක අනිවාර්යයෙන්ම කරලා දෙන්නම් කියලා දෙන ඒ සහතිකය නිසා අපි ඒව සැක කරන්නේ නැහැ. ඒ වචනේ පිටිපස්සේ තියෙන අවංකකම අපි දකිනවා. හැබැයි ප්‍රශ්නේ පටන් ගන්න එතනින් පස්සේ. කාලය ගත වෙද්දී වැඩේ කෙරෙන්න ඕන වෙලාව කිට්ටු වෙද්දී එක හේතු විවිධ නිදහසට කාරුණු කියමින් මගහරින්න පටන් ගන්නවා. ඔයාට ඒක ඒ මොහොතේ කියන්න තියෙන හේතුවක් විතරක් වෙන්න පුළුවන්. හැබැයි ඒ වචනේ විශ්වාස කරපු මනුස්සයාට ඒක හදවත පලාගෙන යන පාවාදීමක්. මේකේ තියෙන භයානකම පැත්ත දන්නවද? අපි මේ මනුස්සයාගේ වචනේ විශ්වාස කරපු නිසා ඒ වැඩේ කරගන්න අපිට තිබුණු වෙනත් විකල්ප ක්‍රම අපි අත්හරිනවා. අපිට තිබුණ වෙන කෙනෙක්ගෙන් උදව්වක් ගන්න. නැත්තම් වෙනත් සැලසුමකට යන්න. හැබැයි අපි මේ හැම අවස්ථාවකම මගහැරගත්තේ අර මනුස්සයා දුන්න විශ්වාසය නිසා. අන්තිමේදී මොකද වෙන්නේ? දුන්නු පොරොන්දුව ඉටු වෙන්නේ නැහැ. ඒ විශ්වාසය මත අත්හැරපු අනිත් හැම අවස්ථාවක්ම හිමි වෙලා ඉවරයි. ඒ නිසාම බොහෝ දෙනෙක් කිසිම පැත්තකට යන්න බැරිව අතරමං වුණු තැනක හිර වෙනවා. මට ඒ අයට කියන්න තියෙන මෙන්න මෙච්චරයි. ඔබට යමක් කර දෙන්න බැරි නම් කරුණා කරලා ඒක මුලදිම කෙලින්ම කියන්න. එතකොට ඕනෙම කෙනෙක්ට තමන්ගේ ගමන යන වෙනත් මාර්ගයක් හොයාගන්න අවස්ථාව ලැබෙනවා. මිනිස්සුන්ව විශ්වාසය කියන හිරගෙදර හිර කරලා තබාගෙන ඉඳලා අන්තිම මොහොතේ මිනිස්සුන්ව අගාධයකට ඇදලා දාන්න එපා. අද මේ කහගෙන ඉන්න ඔයාගෙනුත් මම ඉල්ලන එක දෙයයි. කාට හරි පොරොන්දුවක් දෙන්න කලින් ගොඩක් හිතන්න. ඒක ඔයාට ඇත්තටම ඉටු කරන්න පුළුවන්ද බැරිද කියන එක. කරුණා කරලා තවත් මිනිස්සෙක් අමාරුවේ දාන්න එපා. මොකද විශ්වාසය කියන්නේ වීදුරුවක් වගේ දෙයක්. එකපාරක් බිඳුනොත් ආයෙත් ඒ විදිහටම අලවන්න බෑ. කැඩුණු පොරොන්දු නිසා බිඳෙන්නේ මිනිස්සුන්ගේ හදවත් විතරක් නෙවෙයි. මුළු ජීවිතයම වෙන්න පුළුවන්. ජීවිතේ අපිට එන ඕනෑම පසුබෑමකින් කොහොම හරි ගොඩ එන්න අපිට පුළුවන්. කාලයත් එක්ක ප්‍රශ්න විසඳෙනවා. හැබැයි තව කෙනෙක් කෙරෙහි තිබුණු ඒ පිරිසුදු විශ්වාසය නැති වුණාම ඒක ආයේ කවදාවත් තිබුණු විදිහටම ලබා ගන්න බෑ. ඒ නිසා ඔයා කාට හරි වචනයක් දීලා තියෙනවා නම් ඒක ඉටු කරන්න උපරිම උත්සාහ කරන්න. එහෙම නැත්තම් අවංකවම ඇත්ත කියන්න. අන්න එතනයි මනුෂ්‍යත්වයේ තියෙන්නේ. අදට ගිහින් එන්නම් ඔයාගේ ලස්සන ජීවිතේට ජය වේවා.